මේ පින්තූරය පෘථිවියේ තැනක් කියලා ඔබ විශ්වාස කරනවද? අමුතු හැඩේ ගස් වෙනත් ලෝකයක වගේ පෙනෙන භූදර්ශනය සාමාන්‍ය දූපතකට වඩා මිලියන ගණනක් අවුරුදු තනිවම වෙනස් වූ රහස් ලෝකයක්. මේ තමයි සචාත්‍ර දූපය. නමුත් ප්‍රශ්නේ මෙයයි. මේ දූපතේ ජීවත් වන ශාක සහ සතුන් ලෝකයේ වෙනත් කිසිම තැනක නැත්තේ ඇයි? මේ ස්ථානය කොහෙද? සචාත්‍ර පිහිටා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ යේමනයට අයත් දූපත සමූහයකයි. අප්‍රිකාවේ හොරන් ඔෆ් අප්‍රිකා ප්‍රදේශයට ආසන්නව පිහිටි මෙම දූපත ප්‍රධාන ලෝකයෙන් දිගු කාලයක් වෙන්නී තිබුණා. මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 3600කට ආසන්නයි. නමුත් එහි ඇති විශේෂත්වය විශාලත්වය නොවේ. එහි සැඟවුණු ජීව විවිධත්වයයි. ස්රොකෝට දූපතට යන කෙනෙකුට හැඟෙන්නේ තමන් පෘථිවියේ නොව වෙනත් ග්‍රහලෝකයට පැමිණ ඇති බවයි. මෙහි ඇති වඩාත්ම ප්‍රසිද්ධ ගස තමයි ඩ්‍රැගන් බ්ලොඩ් ට්‍රී. එහි කුඩයක් වැනි හැඩය නිසා ඒ සාමාන්‍ය ගසක් නොව කලාකෘතියක් වගේ පෙනෙනවා. මෙම ගසෙන් ලබා ගන්නා රතු පැහැති දුම්වල පුරාණ කාලයේ ඖෂධ සහ වර්ණක ලෙස භාවිතා කර තිබුණා. සොකොට්‍රාහි ශාක විශේෂ වලින් විශාල ප්‍රමාණයක් ලෝකයේ වෙනත් කිසිම තැනක හමු නොවීම මෙහි ඇති විශාලම රහසයි. ඉතිහාසයේ වසර මිලියන ගණනකට පෙර සොකොට්‍රා දූපත භූවිද්‍යාත්මක වෙනස්කම් නිසා ප්‍රධාන භූමියෙන් වෙන් වුණා. දිගු කාලයක් හුදෙකලා වීම නිසා මෙහි ශාක සහ සතුන් තමන්ටම අනන්‍ය වූ ආකාරයකින් පරිණාමය වුණා. පුරාණ වෙළඳ මාර්ගවලදී සොකොට්‍රා ඉතා වැදගත් ස්ථානයක් වුණා. අරාබි මුහුද වෙළෙන්දන් සහ පුරාණ සංචාරකයන්ම දූපත ගැන විවිධ කතා ලියා තිබෙනවා. ට්‍රොකෝටාහි අමුතු පෙනුමට හේතුව විද්‍යාව තුළ පැහැදිලි කළ හැකියි. දූපත දිගු කාලයක් තනිව පැවතීම නිසා මෙහි ජීවීන්ට වෙනස් පරිසරයකට අනුවර්තනය වීමට සිදු වුණා. අඩු වැස්සා දැඩි සුළං සහිත පරිසරයට ගැලපෙන ලෙස ඩ්‍රැගන් බ්ලොඩ් ට්‍රී වැනි ශාක විශේෂ තමන්ගේම ආරක්ෂණ ක්‍රම නිර්මාණය කර ගත්තා. එහි කුඩයක් වැනි හැඩයේ වැසි ජලය ගස මුලට ගෙන ඒමට උපකාරී වෙනවා. ජනප්‍රවාද සහ රහස් සොකොට්‍රා ගැන ලෝකයේ විවිධ ජනප්‍රවාද තිබෙනවා. සමහර කියන්නේ මෙම දූපත පුරාණ රහස් සඟවාගෙන සිටින ස්ථානයක් බවයි. තවත් අය මෙය පිටසක්වල ග්‍රහලෝකයක දර්ශනයක් වගේ යැයි පවසනවා. නමුත් ඇත්ත රහස ඊටත් වඩා පුදුම මිනිසුන්ගේ නිර්මාණයක් නොව වසර මිලියන ගණනක් පුරා ස්වභාව ධර්මය නිර්මාණය කළ අරුම පුදුම ලෝකයක් වීමයි. අවසානයේ ලෝකයේ තවමත් අපි නොදන්නා ස්ථාන තිබෙනවා. සොකොට්‍රා කියන්නේ ඒ අතරින් විශේෂම එකක්. පෘථිවිය තුළම තවත් ලෝකයක් තිබෙන බව මේ දූපත හොඳම සාක්ෂියක්. ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ පිටසක්වල වගේ පෙනෙන දූපතට යන්න කැමතිද? ඊළඟ වීඩියෝවෙන් තවත් අභිරහස් ස්ථානයක් සොයා යමු. වීඩියෝ එක හොඳයි නම් ෆලෝ කරගෙන යන්න. channel එක subscribe කරන්න. ස්තුතියි.